මේක ගොඩක්ම last minute plan trip එකක්. මෙතන ඉඳලා view එක හරිම ලස්සනයි. දැන් ආයෙමත් යන්න වෙනවා කියලා මතක් වෙද්දී අතනම ගොඩක් සතුටුයි. ඉතින් අද ලොකු ට්‍රිප් එකක් ඔයගලන් එක්කන් යන්නයි හදන්නේ මම. ඉතින් කොහේ යන්නත් කලින් මම අද අද යන outfit එක ගැන ඔයගලන්ට එක්ක කතා කරන්න ඕනේ. මට ලොකු වෙලාවක් නෑ. ඒ හින්දා මම ටක් ගාලා ඔයගලත් එක්ක ගැන කතා කරන්න. මම මේක Pinterest එකෙන් ගත්ත outfit එකක්. මම inspo එක දාන්න. මේ තියෙන්නේ inspo එක. මේක ඉතින් ඒක මගේ curvy chubby body එකට කොයි වගේ suit වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඇඳලා ඉවර වෙලා ඒක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න. As I say, you should wear what you love. ඉතින් මම මේ outfit එක අඳ යන්නේ මට පහසුයි සහ අද ගොඩක් අදත් රස්නේ. ඉතින් look at it. ඉතින් මාත් එක්ක outfit එක ඇඳලා ඒකේ වීඩියෝ එකක් බලමු ටක් ගාලා මම ටක් ගාලා outfit එක ඇඳගෙන ඉන්න. hello outfit එක හරි ඉන්න මම ටක් ගාලා ඔයගලන්ට outfit එක පෙන්නන්න. So it looks like this. Very comfy and easy trendy outfit. मैं කිසිම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම වෙහෙලා තියෙන්නේ. I don't know if I want the jacket or not. ඔයගලන්ට මේකට over shirt එකක් උනත් දාන්න පුළුවන්. So this is how it looks like. හරි අපි ලෑස්ති වෙලා ඉවරයි. එහෙනම් දැන් තියෙන්නේ අපිටත් එන්න. මට train ride එක තියෙනවා 3 hours airport එකට යන්න. ඊට පස්සේ මම යන ගමන් කියන්න මං කොහෙද යන්නේ කියලා. හරිම comfy මේ වගේ ඇඳුමක් ඇඳලා එළියට බැස්සාම මට ඉතින් එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. UK වලදී නම් ඇත්තටම ෂෝට් එකක් ස්කෝට් එකක් ඇඳලා කියලා. මං ඉස්සර ලංකාවේදී නම් ඇත්තටම එහෙම අඳින්න කැමතිත් නැහැ. ගොඩක්ම මිනිස්සු මොනවා කියයිද කියන ෆීලිං එක හින්දා. හැබැයි කාලෙත් එක්ක ඒක වෙනස් වෙලා. Taman සංගලව Tamanට හැසිරෙන්න දන්නව නම් ගිහිල්ලා මොන ඇඳුම ඇඳගෙනත් මං හිතන්නේ that's what matters. කොච්චර ඔයා මහත වුණත් කෙට්ටි වුණත් ඔයාට ගැළපෙන විදිහට ගැළපෙන ලෙන්ත් එකකට ගිහිල්ලා ඇඳන් ඉන්න ඇඳුමෙන් පිළිවෙලකට ඉන්න පුළුවන් නම් එතනින් එහාට ඇත්තටම හිතන්න දෙයක් නෑ ඒක ගැන. ඉතින් මෙහෙම යන ගමන් මම කියන්නම් මං කියන්නේ ඇත්තටම මං එයාපෝට් එකට තමයි යන්නේ. ගිහිල්ලා මං කියන්නම් මං කොහෙද යන්නේ කියලා. මට උදේට කන්න මම පංගුව ෂොකෝලා එකක් ගත්තා. chocolate croissant එකක් වගේ. ඉතින් ඒකත් කන ගමන් පැය 3ක් මම මේ රයිඩ් එක යනවා. එහෙමම එයාපෝට් එකට ඇවිල්ලා දැන් ඉන්නේ. ඉතින් මම යාළුවෙක් එක්ක යන්නේ. යාළුවා මුලින්ම හම්බුනාම අපි මුලින්ම කරේ කන්න ගත්ත එක. මොකද croissant එක හොඳටම මදේ. ඒක හින්දා සෑන්ඩ්විච් එකක් ගත්තා. ඒක තමයි අපේ first meal එක. කොණ්ඩවත් නෑ. මොකද කියන්නේ? කොණ්ඩවත් නෑ. තවත් උඩම එක දිගට ෆොටෝ ගන්නකම් ඉන්න බෑ කන්න. මම විරාජ්ට කියනවා කොණ්ඩවත් නෑ විරාජ්. දැන් යනවා ඇල්බේනියා වලට. ඇල්බේනියා වල ටිරානා වලට තමයි අපි ෆ්ලයි කරන්නේ. මේක ගොඩක්ම last minute plan trip එකක්. ඉතින් අපිට තව පැය 2ක් වගේ තියෙනවා check in වෙලා ඉන්නේ. ෆ්ලයිට් එක තාම නෑ. ඉතින් ඒක හින්දා පොඩ්ඩක් ඩියුටි ෆ්‍රී එකේ ඇවිද ඉන්නවා. ඉතින් යන් අපිත් එක්ක ටිරානා වලට. හයි කිය. හායි. අපි දැන් ෆ්ලයිට් එක එනකන් ඉන්න අපිට ගොඩක් වෙලා තියෙන පැය එකමාරක් විතර තියෙනවා. මෙතන බලාගෙන ඉන්න එක තමයි අමාරුම වැඩේ. මෙයා මෙතන ෆොටෝ එඩිට් කරනවා ගොඩක් වෙලා ඉස්සේ. ගොඩක් වෙලාවක් තියෙනවා අපිට. මෙතනින් අපි ගේට් එක ගාවට ආවට මම හිතන්නේ යන්න ඕනේ පොඩි
ට්‍රේන් එකක් කියන්නේ පොඩි මොකද? පයින් යන්න ඕනේ. පයින් යන්න. මෙතනින් අපි පයින් යන්න ඕනේ මේ ෆ්ලයිට් එක ගන්න තැනට. ඉතින් මම පෙන්නන්නම්. දැන් ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. One eternity later. Hi. අපි ලොකු ස්ට්‍රගල් එකක් කරලා ඉවර වෙලා අපි ඉන්න තැන හොයාගත්තා. මෙහි ඇත්තම ලේසි නෑ, ගොඩක් අයට ඉංග්‍රීසිත් බෑ. ඉතින් අපි හොයාගෙන අපි ආපු ඉන්න තැනට ආවා. ඉන්න මම ඔයගලන්ට රූම් එකේ ටුවර් එකක් දෙන්නම්. So this is going to be home for us for 2 days. So I'll see you guys. අපිට හොඳටම බඩගිනේ. දැන් කන්න යනවා. අපි මෙහි තැනක් අපි එද්දී ටැක්සි එකේ ඩ්‍රයිවර් කිව්වා තියනවා කියලා සීෆුඩ් තැනක්. අපි ඒකට හරි නැත්තම් තව බලලා වෙන තැනකට හරි යනවා. යමු අපි ඩිනර් ගන්න ඇල්බේනියා වල. අපිට හම්බුණා happy cow cheese. Happy cow cheese සම්බුණා මේ කඩේක තියලා ගත්ත ටක් ගාලා. ඉන්නකෝ තව අපි කෑම ගෙනාවා අපි ඉන්න තැනට. අපි ගත්තා sandwiches snacks calzone ගත්තේ. අපිට මේවා ඔක්කොටම ගියා 600ක්. ලෙක් ඒකම තව පොඩි ස්නැක්ස් ටිකක් ගත්තා. බිස්කට් එකක්, ඩ්‍රින්ක් එකක් and kaju and another biscuit. That's it. That's going to be our dinner. දැන් කන්න යන්නේ. මම දන්නේ නෑ මේක මොනවද කියලා. ඒත් අපි කමු. මම වොෂ් එකක් දාගෙන ඇවිත්ලා දැන් හරිම මහන්සි. අපි අද මුකුත්ම කරේ නැහැ. ට්‍රැවල් කරපු එක විතරයි උනේ. උදේ 8ට තමයි මං ගෙදරින් ආවේ. දැන් UK වල වෙලාව 10 මාරයි. මෙහි ඇල්බේනියා වලට, ඒ කියන්නේ ටිරානා වලට වෙලාව 11 මාරයි. ඉතින් මේ වෙනකලුත් නැගිටලා ට්‍රැවල් කරලා ඩිනර් වලටවත් එළියට යන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒකින් හින්දා තමයි අපි ඒ කැල්සෝන්ස් ගෙනහලා කෑවේ. පොඩි ස්නැක්ස් ටිකකුත් ගෙනහලා ඒවා මේවා කෑවා. බඩ පිරුණා. මෙහි ඇල්බේනියා වල කෑම මට දැනට හම්බෙච්ච ඒවා වැඩි එහෙම අර ස්පයිසි ගතියක් නැහැ. හරිම සටල් නිකන් චීස් අල මස් වගේ දේවල් තමයි ඒගොල්ලෝ කන්නේ. හෙට තමයි එළියට ගිහිල්ලා හරියටම බලන්න පුළුවන් මොනවද ඒගොල්ලෝ කන්නේ කියලා. ඒගොල්ලන්ගේ ෆේමස් කෑමකුත් තියෙනවා. මම try කරන්න හිතාගෙන ඉන්නේ. ඔයගලන්ටත් මම ඒක පෙන්නන්නම්. ඉතින් අද දවස් ඉවරයි. ඉතින් හෙට තමයි adventure begins. So I'll see you guys tomorrow. Bye. 8 hours later. Hi. උදේ වෙලා දන්නේම නෑ අම්මෝ මෝරම හසේ හොඳටම නිින්ද ගියා. ඉතින් අවුව බලන්නකො මෝර අවුවයි මෙහෙ. මෙහෙම තමයි අපිට view එක පේන්නේ. අපි ඉන්න තැනට mountain range එකක් තියෙනවා. මෝල් ලස්සනයි. එයාපෝට් එකෙන් බැස්ස ගමන්ම මේ ටික පේනවා. මෝල් ලස්සනයි. I did not expect that kind of a view from here. It's really nice. Not here, I mean in the airport. ඉතින් අද දවසේ තමයි අපි පළවෙනිම ඇඩ්වෙන්චර් එක පටන් ගන්නෙ. ඉතින් අපි හිතුවා ටැක්සි ගන්නෙ නැහැ. අපි බසස් හොයාගෙන යනවා කියලා.
ඉතින් අපි ඊළඟට යන ඩෙස්ටිනේෂන් එකේදී අපි මොනවද කරන්නේ? එතකොට අපිට ඊට පස්සේ කන්න හම්බ වෙනවා එක එක ඒවා අපි කනවා. ඒ දේවල් හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මම දැන් මගේ අඳන් යන අවුට්ෆිට් එක try කරන්න යන්නේ. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්න ටක් ගාලා. මම ලෑස්ති වෙලා ආවා. මගේ අවුට්ෆිට් එක මම ඔයගලන්ට ටක් ගාලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ බලලා ඉන්නකෝ. ඉතින් අවුට්ෆිට් එක long sleeve dress එකක්. හැබැයි රස්නේ ස්ලීව් නෙමෙයි ස්ලීව්ලස් dress එකක්. ගොඩක් රස්නේ ඒක හින්දා මම හිතනවා ඒක ඕකේ වෙයි කියලා. දීක තමයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන්නේ. හොඳටම රස්නේ එළියේ. හොඳටම අවුයි. සෙල්සියස් 24 25ට වගේ තියෙන්නේ. ඒ උනාට ගොඩක් රස්නේ. මම හිතන්නේ ලංකාවේද එක වගේ මෙහි රස්නේ. දැන් අපි එළියට යන්න හදන්නේ. එහෙනම් අපි යමු. A little longer than a few minutes later. ඇවිල්ලා තියෙන්නේ මෙහෙ තමයි අපි ආවේ. මේකට කියන්නේ Pyramids of Tirana. ඒක පිරමිඩ් එකක් අපිට මේකේ උඩ නගින්න පුළුවන්. අපි දැන් නගින්නයි යන්නේ. එහෙනම් අපි යමු. We have a long way to go up. It's so sunny. It's still like 9:45, I guess. Even not more rusty. We are going to go up. පිරමිඩ් එක උඩ ඉන්නේ. මෙතන ඉඳලා view එක හරිම ලස්සනයි. බලන්න. මොර වහන්සේ. දැන් මේ වෙලාවේ ගොඩක් උදේ ඉන්නේ අපේ. ඒ වුණාට ඉර නිකන් කෙලින්ම වගේ තියෙන්නේ. හරිම රස්නේ. මම හිතන්නේ මම මේ vlog එකේ වැඩිපුරම කියන්නේ හරිම රස්නේ කියලා. ඉතින් රස්නේ ඒකයි ඒ. හැබැයි it's worth it. හරිම ලස්සනයි. We are on the top of Tirana pyramids. පිරමිඩ් වලින් ඇවිල්ලා කෙලින්ම ඉතින් සිටි එකේ ලස්සන තැන් එක්ස්ප්ලෝර් කරන්න තමයි මේ යන්නේ. මේ හරියම තියෙනවා ඒගොල්ලන්ගේ සිටි සෙන්ටර් එක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අයිකනික් ස්ටැචු එක. මේක ටිරානා සිටි සෙන්ටර් එකේ තියෙන්නේ. මේ ස්ක්වෙයාර් එකේ නම මට ඇත්තටම මතක නැහැ කියන්නේ මතකයි. මට ඒක ප්‍රොනවුන්ස් කරන්න බෑ. මම ලොකේෂන් එක දාන්නම්. ඔයගොල්ලන් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මෙතනත් ගොඩක් ටූරිස්ට්ලා ඇවිල්ලා ෆොටෝස් ගන්නවා. I love Tirana. මේ ලොකේෂන් එක ඉතින් ගොඩක්ම ෆේමස්. කට්ටිය එතන ෆොටෝස් ගන්නවා. මොකද ටිරානා වල අයිකනික් ප්ලේස් එකක් ඒක. ඒගොල්ලන් එතන ස්පෙෂලි ඒක හදලා තියෙන්නේ. ඉතින් ෆොටෝස් ගන්න නම් හොඳයි එක විදිහට ඉඳලා. But we did not take much photos. දැන් මේ කවර් කරගෙන ඇවිල්ලා තියෙන්නේ එතනම තියෙන මොස්ක් එකක්. ඒ මොස්ක් එකට යන්න පුළුවන් අපිට. මේ ඔක්කොම free entry. අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ culture එක, religious ඒගොල්ලන්ගේ background එකත් එක්ක. ඉතින් හරිම මේ ලස්සනයි මේක ඇතුලේ.
අපිට මේ වෙද්දි හම්බෙලා හිටපු ඇල්බේනියන් මිනිස්සු හොඳ අයත් හිටියා සෑහෙන්න. ඉතින් මේ එන්ට්‍රන්ස් එකේ හිටපු කෙනා එහෙම හරිම හොඳයි. මේ මිනිස්සු ඒ කියන්නේ සමහරු නම් ඇත්තටම සල්ලි ගන්නම තමයි බලන්නේ ටූරිස්ට්ලාගෙන් එහෙම. ඉතින් ඒ වගේම ඉතින් හොඳ මිනිස්සුත් ඉන්නවා ඒ රටේ. මම හිතන්නේ ඉතින් ලෝකෙ කොහේ ගියත් ඒ වගේනේ. ඉතින් මේ ලස්සන බලලා එහෙමම අපි දෙන්න ඊළඟට තියෙන ඩෙස්ටිනේෂන් එකට යන්නයි හදන්නේ. මොනා කරන්නත් කලින් ඉතින් කොෆි එකක් බොන්න ආවා. ඇල්බේනියා වල මේ කොෆි එක මාර් ෆේමස්. මේ ස්පොට් එකේ තමයි අපි කොෆි එක ගන්න ආවේ. මේක වතුරත් එක්ක පොඩි චූටි කප් එකකට නිකන් එස්ප්‍රෙසෝ වගේ ෂොට් එකක් දෙන්නේ. ඒකම සුගර් පැකට් එකක් දෙනවා. ඒගොල්ලන් කොෆි එක හරීම කොෆි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හරීම කොෆි රයි. ඒ කියන්නේ very strong coffee. ඉතින් මේ වෙලාවේ මේක ඇත්තටම මේ වෙලාවේ මම හිතන්නේ 12ට 1ට විතර ඇති. ඉතින් වෙලාවේ හැටියට that's good. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් කොෆි රසට කැමති නම් මේකට කැමති වෙයි. කොෆි එක බීලා එහෙමම යන්නේ අපේ ඊළඟ ඇඩ්වෙන්චර් එකට. Let's go. අපි කේබල් කාර්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඩච්ටි කියන mountain range එකේ. මේක තමයි place එක. ටිකට්ස් ගන්න ඕනේ. දැන් ගන්නයි යන්නේ. අපි ගිහලා ටිකට්ස් අරගෙන කේබල් කාර් එකේ යමු. මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක නම් this is next level. ඔයාලා ඇල්බේනියා යන්න හිතාගෙන ඉන්නවා නම් මේක ඔයගොල්ලන්ගේ ලිස්ට් එකට ඇඩ් කරගන්නම ඕන එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඇත්තටම ප්‍රී බුක් කරන්න එහෙම අවශ්‍ය නැහැ. ඔයාට එතනට ගිහිල්ලා ටිකට් එක ගත්තා. කේබල් කාර් එකේ ගියා. ඉතින් ඒක ඇත්තටම 20 minutes විතර තියෙන රයිඩ් එකක්. මාරම ලස්සනයි. අපිට සිටි එක පැත්තකින් පේනවා. අනිත් පැත්තෙන් මවුන්ටන් රේන්ජ් එක පේනවා. ඔයාට කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගැන මොකද මුදිත කියන්න තියෙන්නේ? Oh my god, ඒක තමයි ඒක හරිම ස්කෑරි. පැසට පස්සේ තමයි සැනසීමක් ආවේ. එයා හයිස් වලට බයයි. එහෙම වෙලත් එයා දැන් ඒකෙන් ගොඩක් දුර ආවා. මගක් දුරට ඇවිල්ලා අපු මොඩකම කියලා තමයි හිතිලා තියෙන්නේ. අන්තිමට තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙච්ච එකම ලොකු දෙයක්. දැන් ආයෙමත් යන්න වෙනවා කියලා මතක් වෙද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. මෙතන මේ හෝස් රයිඩ් තියෙනවා. චූටි හෝස් පැටියකුත් ඉන්නවා. Let's go and see. There are more horses in the other side, so we can go horse rides. So nice. ඔයගොල්ලෝ ඇල්බේනියා වලට එනවා නම් මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක තමයි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මොකද ඒක මාර වර්ත්. අපිට ගියේ 1500 ලෙක් ගියේ. ඒ කියන්නේ යුරෝප් 15ක් වගේ. හැබැයි that's the best experience guys. මාරම ලස්සනයි. අතරම වීඩියෝ එකට ගන්න හැට පේන ලස්සන වීඩියෝ එකට ගන්න බැරි තරම්. ඉතින් ඔයගොල්ලොත්
ඇල්බේනියා එනවා නම් අනිවාර්යෙන් මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. That's superb. And you know, for her it was a deadly ride. So she was so scared. Habai, it's worth it, and you know, it's really good. ඉතින් මගේ ඇස් කොච්චරක් පින් කරලාද කියලා හිතෙනවා මම මෙහෙම යද්දී. ඇත්තටම ඔයාලත් ආසාවෙන් ඉන්නවා නම් travel කරන්න රටකටම වෙන්න ඕනේ නෑ. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන තැන් ඉන්න ලංකාවේ කොච්චරනම් ලස්සන තැන් තියෙනවද මේ වගේ. ඉතින් එහෙම හොයාගෙන යන්න. එහෙම නැත්තම් ඉමරෝ රටක ඉන්නවා නම් ඇල්බේනියා වලට විශේෂයෙන්ම UK වගේ රටක ඉන්නවා නම් ඔයාට ඇල්බේනියා වලට අත්‍තරම වීසා එහෙම අවශ්‍යත් නැහැ. ඔයාගේ BRP එක තියෙනවා නම් ඉතින් ටිකට් එක ගත්තා. මේ වගේ එකක් සඩන් ප්ලෑන් කරලා යන්න. මම නම් කියන්නේ ගෑනු ළමයෙක් වුණාම ඒ කියන්නේ මමත් බලාගෙන හිටියානේ මාව කවුරු හරි එක්කයි යයිනේ කියලා. එහෙම බලාගෙන ඉන්නේ නැතුව ඔයාලටම ප්ලෑන් කරලා යන්න පුළුවන් නම් කවුරුවත් ඔයාලා එක්කයි යනකම් බලන් ඉන්නේ නැතුව ඔයාලත් සතුටින් අනිත් මිනිස්සුත් සතුටින් ඉඳී. ඒ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. මං වෙනුවෙන්ම කරපු ඇත්තටම මගේ හිත මේ වෙලාවේ හරිම හිස්. මුකුත්ම හිතෙන්නේ නැහැ. ඒක ඒ ෆීලිං එක ගන්න නම් ඔයගොල්ලෝ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලබන්නම ඕනේ. ඉතින් මං විශ් කරනවා ඔයගලන්ටත් එහෙම ට්‍රැවල් කරන්න ලැබෙන්න, ලස්සන තැන් බලන්න ලැබෙන්න කියලා. Les bidons? Matoka! Polanola Matoka. අන්න ඒ ප්‍රශ්න හින්දා තමයි අපි මෙන්න මේ තැනට ඇවිල්ලා ඉන්නේ. හොඳටම බඩගිනේ බඩ කෑ ගහනවා. ඉතින් අපි මෙතන අපි හිතුවා ඇල්බේනියන් ෆුඩ් මොන හරි try කරනවා කියලා. ඉතින් ඇල්බේනියා වල විශේෂ කියලා කෑම නැහැ. සලාඩ්, චිකන්, එක මීට් ජාති, තවල, sausages. ඒ වගේ normal කෑම අපි සමන් යුරෝප් කන්ට්‍රීස් වල දකින්න හම්බෙන කෑම තියෙන්නේ. එම විශේෂයෙන් කියලා ක්විසින් එකක් මට අපිට try කරන්න හම්බුන්නේ නැහැ මෙතනදී. ඉතින් අපි ගත්තා සීසර් සලාඩ් එකක්, sausages and chicken fillet එකක්. ඉතින් මං හිතන්නේ ඒක හොඳටම ඇති වුණා ඒ වෙලාවේ. සලාඩ් එකට එහෙම හරිම ෆිල් වෙනවා. හරි අපි කෑවා. දැන් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යනවා අපි ඉන්න තැනට ගිහිල්ලා චේන්ජ් කරගෙන. ඉතින් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට මම ඔයගලන්ගේ ඊළඟ vlog එකකින් හම්බෙන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරලා තියාගන්න for part 2. Bye.